ඔයාගේ පරිගණකයත් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරපු ගමන් GB ගණන් data කැපෙනවද? හරි, අපි අද කතා කරන්න යන්නේ මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. හරි, අපි දැන් බලමු කොහොමද කරන්න කියලා. ඔයා මුලින්ම quick panel එකට යන්න. ගිහිල්ලා Wi-Fi එක select කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයා මොන වගේ කනෙක්ෂන් එකකද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඒක රවුටර් එකකද නැත්නම් හොට්ස්පොට් වලින්ද නැත්නම් කේබල් එකක් කරා මැනුවල්ද, ඒ විදිහට වල බලා ගන්න පුළුවන්. ඔය මොන විදිහට වුණත් ඔයාගේ property කියලා එකක් තියෙන එතන select කරගන්න පුළුවන්. Windows 10 වල නම් යටින් තියෙන property කියලා. අපි දැන් යම් property එකට. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඒක හරහා තමයි අපිට අපේ මේ ප්‍රධාන setting ටික කරගන්න දෙන්නේ. මුලින්ම අපි අපේ network එක private දාගන්න ඕන. ඉස්සෙල්ලාම කරන්න ඕන දේ. ඊට පස්සේ අපි metered connection කියලා එකක් තියෙන. ඒක on කරගන්න ඕන. ඔයාලගේ off වෙලා තිබුත් ඔයාලා ඒක on කරගන්න. ඒක හරහා ඔයාලගේ data නිකන් අනවශ්‍ය විදිහට කැපෙන එක තමයි අඩු කරන්නේ. දැන් අපි කරන්න ඕන මේ set data limit to help to control data usage of this network කියලා දෙන්න. මේක select කරගන්න. ඒකෙන් කරන්නේ අපි limit එකක් දාගන්නවා data වලට. ඒ කියන්නේ මේ ඔයා දෙන මට්ටමට එහයින් data කැපෙන්නේ නැහැ මේක කරපුවාම. මෙතනට ඔයා ගිහලා enter limit දෙන්න. දීලා ඔයාට අවශ්‍ය ප්‍රමාණය දාගන්න. MB 500ක් හරි GB හරි ඒ ප්‍රමාණයට එහා ඔයාගේ data කැපෙන්නේ නැහැ. මේකෙදි වෙනවා මේ ඉන්ටර්නෙට් භාවිත කරද්දී data කැපෙන එක නෙමෙයි. දැන් ඔයා නොදැනුවත්ව ඔයාගේ laptop එක හරි PC එක හරි update වෙනවනේ. ඒක තමයි මේ නවතින්නේ. ඒකෙදි update වෙනවා නම් GB 100ක් MB 100ක් ගියාට පස්සේ එතනින් එහාට update වෙන්නේ නැහැ. ඒක නවතිනවා. ඒක තමයි මේ කරන්නේ. මේක ලේසි සහ සාර්ථකම ක්‍රමයක්. මේක update disable කරනවට වඩා ගොඩක් හොඳයි. මේකෙදි මතක තියාගන්න ඕන ඔයා මේ property වලට ගිහලා enter limit එක දෙන්න එක network එකකට. ඒක ඔයා disconnect කර හරි එහෙම shutdown කරලා හරි ආයෙ කනෙක්ට් කරාට ඒක මේ වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම තියෙනවා. හැබැයි ඔය අලුත් network එකකට කනෙක්ට් කරා කියන්නේ හිතන්නකෝ. ඒ කියන්නේ ගෙදර ඔයා router එකෙන් යනවා නම් ඔයා දැන් router එකෙන් යන්නේ නැතුව ඔයාගේ phone එකේ hotspot වලින් යනවා. එතකොට ඔයා ආයෙ අර property ගිහිල්ලා ඒකට අදාළව enter limit එක දෙන්න ඕන. නැත්නම් ඒකේ data කැපෙන්න පුළුවන්.